ආශේති පෙන්වත් මාර්ග විය යුතුයි. බෝසතාණන් වහන්සේ තුසිත දෙව්ලොවින් සිහිනුවණින්ම නික්මුණා. ඔබ බලන්න ටික මේ නිර්මාණය පහළට පැමිණීමක් සිදුවේ. තුසිත දිව රාජයා මේ පහන් කූඩුවෙන් පහළට ගමන් කිරීම සිදුවේ. බලන්න අපේ කණ්ඩායම ඒ හොඳින් කරයි නිර්මාණයට හානියක් නොවනසේ. එදායි සාදුකාර දෙමින් මේ නිර්මාණය පහළටම පැමිණෙද්දී දෙවිවරු සාදුකාර දෙන්නලු. දැන් මේ සියලුම මල්පැති දිගහැරීමක් සිදුවෙයි. ඔබ බලන්න දැන් මේ හීනේ ඔබට පෙනෙයි මේ මල්පැති දිගහැරීමකින් පසුව ඒ සුන්දර කාන්තාව මේ ලෝකේ දකින උතුම්ම සීනේ ඇය දකිමින් පවසනවා. ඇය මේ සුන්දර සීනේ ගැන විමසනවා. සුදු නෙළුම් මලක් අරේ තියාගෙන මේ සුදු නෙළුම් මලක් කොටේ තියාගෙන මේ පුංචි ඇත්පැටවේ තමන්ගේ ළඟට ඇවිල්ලා තමන්ගේ කුස ළඟට පැමිණ ඇඳවටේ තුන් වාර කෙරකිලා තමන්ගේ කුස ඇතුළට ඇතුල් වෙන මේ අසිරිමත් සිදුවීම ඇය දකිනවා. දෙවිවරු සාදුකාර දෙමින් මේ සිදුවීම එසේ දකිද්දී දැන් ටික පුංචි ඇත්පැටවා ළඟා වෙන අයුරු ඔබට වෙන්නේ. බලන්න මේ පුංචි ඇත්පැටවා දේවිය ළඟටම ළඟා වෙලා තමන්ගේ දකුණු ඇලේ කුස තුළට ඇතුල් වෙන මේ අසිරිමත් නිර්මාණය දකිනවා. බලන්න ටිකෙන් ටික පුංචි ඇත්පැටවා දේවිය ළඟට ළඟා වෙලා තමන්ගේ දකුණු ඇලේ කුස තුළට ඇතුල් වෙන මේ මහා ලස්සන නිර්මාණය දකිනවා. සියලුම මල්පැති පහළට හෙළමින් ඇය දිවි ලෝකෙටම අරන් ගියාලු. ටික මේ මල්පැති පහළට එද්දී ඇය දිවි ලෝකෙටම අරන් යන හැටි බලන්න.
විශාලයක් මේ පහත් කුඩට බැමිණ තමන්ගේ අත් දෙකෙන් මේ නිර්මාණය ඇතුළට දාගන්නයි. සීනවක් ලෝකයේ පහළ වෙන්නයි යන්නේ. මාවීට සාධානිය යුතුයි. බලන්න ටික මේ යකා කට ඇතුළේම මේ නිර්මාණය ඇතුල් කරගන්න ආයුරු. එසේ සිදුවද්දී මේ නිර්මාණය තුළට විශාල ඇතෙක් දැන් ළඟා වෙන අයුරු අපට පෙනේ. ටික මේ ඇත් රජු මේ මල ළඟටම ළඟා වෙනවා. ටික මේ ඇතා පහන් කුඩ තමාගේ කරගන්නවා. දැන් සියලුම පහන් නිමෙයි මේ පහන් කුඩ තුළ බලන්න दिव्य लोके तू आस आकाशे और बेना सुंदर निर्माण्य साधुकार जमीन देवर साधुकार जमीन महापातिहार बाणवा इदा ए उन लोकेटම ධර්මය කියා දුන් මේ ශ්‍රේෂ්ඨ පුද්ගලයා මේ ලෝකෙට බිහි වෙනවා. මේ නිර්මාණය ටික ළඟා වෙන දේවල් වෙන්නේ හිටගෙන නින්දනවා කියන්නේ ඔකට තමයි. අපිට දැන් හොඳටම මානසික නිර්මාණය සමග අපේ කණ්ඩායම නිදි වර්ධිතම මාස ගානක් තිස්සේ මේ නිර්මාණය සමග ගියා. හැමදාමත් මේ නිර්මාණය අපිට කරන්න අමාරු වෙන පුරා මාන්සි අපේ කණ්ඩායමට තවත් පුංචි කණ්ඩායම් ඉතිරි වෙන්න ඕනේ. හැකියාව නොවේ ඉස්සරහට ගේන්න. මේ රටේ පුංචි නිර්මාණකරුවන් මේ වෙලා ලෝකේ ලස්සන දේවල් කරන්න ඕගලන් සහයෝගය දක්වන්න. මේ නිර්මාණය පමණයි. හැබැයි මේකෙන් ගන්න පුළුවන් ලොකු ආදර්ශයක් තිබෙනවා. මේ අදා තමන්ගේ නෝන ඇතුව මේ නිර්මාණය ගත්තා. බුදුන් වඩින බව දැනගෙන යකා මේ විදිහට මේ නිර්මාණය ඈත් කළා දෙවි බුදුන් වඩින ළඟටම මේ නිර්මාණය මල මතටම අනිවාර්යෙන් බුදු වඩි මම මේ අත දික් කළා කියන භාෂාව මට වැරදීමක් සිදු වෙනනම් මට සමාව වෙන්න බුදුහාමුදුරනේ ඔබේ ළඟට මේ දෙපා ඔබේ ළඟට මේ ආත්මා දික් කර මම මේ නිර්මාණය ලස්සන කරන්න මේ විදිහට සලසන්නේ සමාව වෙන්න මාත්‍ය වැරද්දක් සිදු වෙනවා නම් වගේම ටික නිර්මාණය ළඟටම බැබලෙද්දී ලංකාවේ උසම විසක් නිර්මාණය වන අවසානයි. ඔබ මා කියන දේ අසායන ටික කණ්ඩායම සහයෝගය ලබා දෙන්න. නිර්මාණ කණ්ඩායම තවත් කණ්ඩායම බලන් ඉන්නවා. එතෙක් මෙතෙක් වූ ලංකාවේ උසම විසක් නිර්මාණය වුණ දැන් අපි ඉතිගලා. අපි ලංකාවේ උසම විසක් නිර්මාණය මේ වසරේ ඉතිගලා. ගිය වසරේ ගින්නෙන් දවපු ලංකාවේ වෙනස්ම නිර්මාණයක් කොමන මතක දීපත් කළා. කිරි ජාලාවකින් පහන් කොට මතුවලා මේ ස්ථානයේ
සුනාමි වේශනේ ඉදිරිපත් කළා අපට මතක ඇති. මේ සියල්ල ගිය වසරේ ටිකට් කැඩුවෙත් නෑ මේ වසරේ ටිකට් කඩන්නෙත් නෑ. සියල්ල නොමිලේ අපට ඉදිරිපත් කරන්නේ. ඔබ සැම නිර්මාණ